ගුරුපාද මානසික විද්‍යාලයේ ඉතිහාසයේ මේ මතක සටහන ඉක්මනේ මුල්වතදීම කාර්යකාරක මුලව ඒවෝදී සෙක්විත් සංඥානාවදී පිරුණෙහි ආශිර්වාද ලබාගන්නේ සිදු කිරීමට දීපයි. මේදී ගරු අග්‍රමාත්‍යේ හරිනි අවශ්‍යයේ නැතිගේ සෝතිද්ද කෘෂිකා මහා ප්‍රසම්පත් ගරු විද්‍යාමාත්‍යේ නාමල් කරවරක් අධ්‍යක්ෂකතුමියගේ සෝතිද්ද මහා අධ්‍යාපන කලාප අධ්‍යක්ෂකතුමාගේ සෝතිද්ද මහා උදාදී සෙක්විත් සංඥානාවදී අද දවසේ මහව වලස්වැව ගුණපාල මලලසේකර විද්‍යාලයේ මේ නව ගොඩනැගිල්ල ආරම්භ කරන මොහොතට සම්බන්ධ වෙන්න මටත් ආරාධනාවක් ලබා දුන් ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ පාසල සුවිශේෂී පාසලක්, වහන්න ගිය පාසලක්. මෙතුමාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීතුමාගේ මැදිහත් වීමෙන් නැවත වතාවක් අපිට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් තැනක් බවට පත් කර ගන්න ගමනක ආපු පාසලක්. අපි මං හිතන්නේ මෙතන හිටපු විදුහල්පතිවරුන් සියලු දෙනාමත් මතක් කරන්න ඕනේ, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට එකතු වුණොත් අදිෂ්ඨානයක් හදාගත්තොත් යම් දෙයක් කරන්න පුළුවන් කියන ඒ ආදර්ශය පෙන්වලා දීලා තියෙන පාසලක්. ඉතින් ඒක ගැන මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විදුහල්පතිතුමා කිව්වා මෙතන ගොඩක් සම්පත්, භෞතික සම්පත් රජයේ මැදිහත් වීමෙන් නෙවෙයි ලබා දීලා තියෙන්නේ, මේ පාසල වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තමයි මේවා කරලා තියෙන්නේ කියලා. ඒක එක අතකට රජයේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. නමුත් මේකත් හොඳ ආදර්ශයක් කියලා මට හිතුණා විදුහල්පතිතුමා. මොකෝ පාසලක් කියන්නේ ඒක අපේ සියලුම දරුවන්ට අයිති දෙයක්. එහෙම හැඟීමකින් ප්‍රදේශවාසීනුත් සුබපතන අයත් ඒ පාසල රැක ගන්න ඕනේ. එතකොට ඒ විදියට මේ පාසල එහෙම ප්‍රදේශවාසීන් සුබපතන සියලු දෙනාම එකතු කරගෙන දියුණු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ පාසලත් ප්‍රජාවත් අතර හොඳ සම්බන්ධතාවයක් තියෙන නිසා. ඉතින් ඒකත් මම හිතනවා මේ පාසලට ශක්තියක් වෙනවා කියන එක නොඅනුමානයි. විශේෂයෙන්ම පාසලක් දරුවන් ඉන්න තැනක් රැක බලා ගැනීම, ඒකේ සංවර්ධනය වෙනුවෙන් මැදිහත් වීම අපි හිතනවා අපි සියලු දෙනාගේම වගකීම. ඒ දරුවන්ගේවත් ඒ පාසලේ ඉන්න ගුරුවරුන්ගේවත් විදුහල්පතිවරුන්ගේවත් විතරක් නෙවෙයි, පාසලේ ඉන්න දරුවන්ගේ දෙමව්පියන් විතරක් නෙවෙයි. අපි මේ ආයෝජනය කරන්නේ අපේම අනාගතය වෙනුවෙන්. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා තමයි මේවා ගොඩනගන්නත් ඕනේ. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා මේ පාසලට අත්‍යවශ්‍ය මේ නව ගොඩනැගිල්ල අපිට ආරම්භ කරන්න හැකියවීම පිළිබඳව. විදුහල්පතිතුමා කිව්වා මානව සම්පතින් අඩුවක් නැහැ කියලා. හොඳ සහයෝගයෙන් වැඩ කරන ගුරු බවතුන් පිරිසක් ඉන්නවා කියලා. හිඟයක් නැහැ කියන එක අහන්නත් හරිම කැමතියි අපි මේ අමාත්‍යතුමා. මොකද අපිට හැමතිස්සෙම දැනගන්න ලැබෙන්නේ අඩුපාඩු නෑ, මේක නෑ, අරක නෑ, ගුරුවරු නෑ කියන එකනේ. එතකොට විදුහල්පතිවරයෙක් තමන්ගේ කාර්ය මණ්ඩලය ගැන එහෙම කියනකොට ගුරුවරුන් නම් අපිට ඉන්නවා, හොඳ ගුරුවරු ඉන්නවා කියලා කිව්වම ඇත්තටම හිතට විශාල සතුටක් දැනුණා. මම ඔබතුමියලා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි කැපවීමක් කරගෙන මේ පාසල ආරක්ෂා කරගෙන මේ දරුවන් රැක බලාගෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන කැපවීම පිළිබඳව.